හිතක් ළඟින් හඳක් වගේ තනි රකින්න මලක් නොවී මලක් වගේ සුවඳ දිදී ළඟ රැඳෙන රුවති සිතති රුවති සිතති රුවති සිතති සිවූ දඟකාරී රකින්නේ මීලයේ හොවා දැස වගේ සඳසාවී ඉන්න සුඳුරී ඉන්න නොතෙවි මේ ස්නේහ අරණ නුඹේ පමණයි හිමිමී තින්නු සැලී පෙමින් මීනාතුරානෙ තුමානෙන් පිරුමන් පිරු පෙම්හීනයි කුමරානනි ඔබගාරු ඔබ පතනා හදමාගේ සනසේවී සංසාරේ ඔබ පතනා හදමාගේ සනසේවී සංසාරේ නොනින් පෙමින් බලායිමි සුපෙම් සිනාතරු දැසේ රිදුම්මදින් හරින්නෙමි කවුලු පියන් හද මැදුරේ යන්න ඉගිලි ඉන්න නොතැවි ඒ ස්නේහරණ හිමි නුබටයි කිසිදානු වෙන්නු පැතූ පෙමින් රිදවා හැගුම් හද මඩලේ ඉනෙහි සුවින් නොසලා නෙතින් සඟවා කදුළුලය පාතුලේ ඔබ පතනා සුවමාගේ රිදවනවා සංතානේ ඔබ පතනා සුවමාගේ රිදවනවා සංතානේ රැයක් වගේ හිතක් ළඟින් හඳක් වගේ තනි රකින්න මලක් නොවී මලක් වගේ සුවඳ දිදී ළඟ රැඳෙන රුවති සිතති රුවති සිතති රුවති සිතති නවලක්ස් වයිට් සුවඳ ඇති ජැස්මින් සහ සමපෝෂණය කරවන විටමින් E සාරය සමගෙන් ඔබේ මුහුණට සුසනිදු දීප්තියක් ලබා දෙයි. නවලක්ස් වයිට්. පන්තිය දක්ෂම ළමයා මේ තරම් හැන්සම්. දෙවියෝ නම් හරිම අසාධාරණයි. අයියේ. ඔයා මගේ පවුල කෙනෙක්ද? මම අයියා වෙන්නේ කොහොමද? අයියේ නෑ ලීසෝ කතා කරන්න පුළුවන්ද? මට වෙලාවක් නෑ. විනාඩියක් නැවතිලා අහන්නකෝ කියන්න දෙයක් තියෙනවා. තප්පර 3ක් දෙන්න. 1යි. අයියේ නෑ ලීසෝ අනේ මට මේ කියන්න දෙන්නේ. වෙලාව ඉවරයි. මම ඇත්තටම ඔයාට ආදරය කරනවා. අනේ ටිකක් ඉන්නකෝ අර බැල්ලම ඔමින මගේ මේකප් ඔක්කොම ගිහිල්ලා නේ අයියෝ ලීසෝ ඔයා ආවද? ඔහොමින්න ඔයාගේ පිටේ තියෙන්නේ මොනවද? අලුත් ට්‍රෙන්ඩ් එකක්ද? නියමෙට වැතිලා. ඇති අන්තම් මේකප් එක තියෙනවා. ඒයි මේ කොල්ලට මේ මොනව වෙලාද? අලුත්ම ෆවුන්ඩේෂන් එක. ළමයිනේ මේ තමයි අපේ පන්තියට අලුතෙන් ආපු ජුක්කියවන්. ඔයාලගේ අලුත්ම යාළුවා. කොහොමද යාළුවනේ? ඔයා ලස්සනයි. මන් ලස්සන වුණාම මිනිස්සු මන් දිහා බලන විදිහ
වෙනස් වුණා. එකම එක්කෙනෙක් ඇරෙන්න. දැන්නම් අපේ පන්තියේ තමයි ලස්සන ගෑනු ළමයි ඉන්නේ. ලියුන් කිව් ඔයා එහෙම කියන්න එපා. මට නම් පේන්නේ ඔයාලා හැමෝම ලස්සනයි කියලා. දුර හිටියත් ලස්සනයි. ළඟට ආවම ඊට වඩා ලස්සනයි. එහෙම කියන්නේ එපා සර්. ඔයාලා කොයිතරම් ලස්සනයිද කියලා දන්නේ නෑනේ. අවුරුදු 18ක් ලබන එක ගොඩාක් ලස්සනයි. ඒ වගේම ත්‍රාසජනකයි. මං හිතන විදිහට තමුන් තමුම්ම වෙන එක තමයි හොඳ නේද සෝවා? ඔව්. ඔය තරම් සීරියස් වෙන්න එපා. ඒ කතාව හරි සර්. යුක්කෝන් ඔයාට ලීසෝ ළඟින් වාඩි වෙන්න පුළුවන්. මගේ ඇස් පේනවා අඩුයි සර්. එහෙමද? එහෙනම් වෙන කෙනෙක්ගේ මේසයක් සෝවට පිටිපස්සෙන්. හරි. අද පළවෙනි පීරියඩ් එක මගේ නේද? හරි පොත් ගන්න. ඔයාලා හැමෝටම අපි පහුගිය සතියේ කරපු පාඩම මතකයි නේද? හරි ඔයාලට මතක නෑ තමයි. ගිය සතියේ අපි කරේ හයිකු කවීන් ගැන. සබාදහම පදනම් කරගෙන කවීන් ජනතාවගේ අභිලාෂයන් සාරධර්ම පසුපස ලුහුබඳිනවා. ඒ වගේම කවියන් විසින් අරමුණු කරගන්නේ මිනිස්සු ළඟ තියෙන බලාපොරොත්තු සහ සාරධර්ම. හොඳයි ළමයි අදට පන්ති ඉවරයි අනිවාර්යයෙන්ම හෝම්වර්ක් කරන් එන්න. හරි. හරි වෙනස්. මම උදේ කේටු ළඟදී ඔබ දැක්කා. එහෙමද? කොහොමද අලුත් යාළුවා? හෙලෝ.